Hello everyone, welcome back to our YouTube channel. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ vlog එකක් දාන්නේ. ඉතින් 2025 ඉවර වෙන්න කලින් අපි ගියා පොඩි trip එකක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි ගියා තායිලන්ඩ්. ඉතින් මුලින්ම අපි ගියේ පුකෙට් වලට. ඉතින් රෑ තමයි අපි ලෑන්ඩ් කරේ. ඊට පස්සේ අපි කෙලින්ම හොටෙල් එකට check in වුණා. මේ තියෙන්නේ අපි හිටපු ස්වීට් එක. මේ හොටෙල් එක 4 star හොටෙල් එකක්. මේකේ නම තමයි The Royal Paradise Hotel and Spa. ඉතින් අපි nights 3ක් මෙතන හිටියා. අපි එහෙනම් room tour එකක් ගිහිල්ලා බලමු මේක ඇතුළ කොයි වගේද කියලා. ඊට පස්සේ අපි උදේන්ම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවා. හැබැයි එහෙදී කාපු තායි කෑම නම් අපිට සෙට් උනේම නැහැ. මොකද අපි මෙල්බන් වලදී ගිහිල්ලා තායි රෙස්ටොරන්ට්ස් වල try කරන කෑම වලට වඩා එහි කෑම වල රස ගොඩක් අඩුයි සහ ගොඩක් වෙනස්. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඒව කාලා තමයි survive වෙන්න සිද්ධ වුනේ. මේ තියෙන්නේ අපි හිටපු ස්වීට් එකේ බැල්කනි එකේ ඉඳලා හොටෙල් එකයි අනිත් ඔක්කොම වීව් එක පේන විදිය. Welcome back to our YouTube channel. අපි ආව තායිලන්ඩ්. අපි ඉන්නේ දැන් පුකෙට් වල. මොකද මේ හොටෙල් එකේ නම? The Royal Paradise Phuket. ඔව්. ඒ හොටෙල් එකේ තමයි අපි ඉන්නේ. අපි nights 3ක් අපි ඉන්නවා මේකේ. ඊයේ රෑ තමයි අපි ආවේ තායිලන්ඩ් වලට. ඊයේ රෑ check in වුණා. ඊට පස්සේ දැන් අද අපේ first visit එක තියෙන්නේ James Bond Island එකට. දැන් මේකට යන්න ලෑස්ති වෙලා අපිව පික් කරන්න එනකන් අපි බලාගෙන ඉන්නවා ලොබි එකට වෙලා. නෝන පොඩි දඩයක් ගහන්න යන්න. ඊට පස්සේ අපේ ටර්න් එක එනකන් එයාලා දෙන announcements උත් අහගෙන එතනට වෙලා ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. In the plastic bag, and after that, when you go up to the boat, you let. All right, ladies and gentlemen, welcome everyone to the big catamaran in Phuket. Welcome everyone to. මෙතන ඉඳලා පැය එකමාරක් වගේ අපේ පළවෙනි ස්ටොප් එකට ටයිම් තියෙනවා. ඉතින් ඒ වෙලාව ඇතුලේ අපිට ඉතින් කාලා බීලා chill එකේ ඉන්න තමයි තියෙන්නේ. මොකද ලන්ච් එකයි ඩිනර් එකයි ඒ ඔක්කොම කැටමරෑන් එකේම තමයි ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම අපේ ටුවර් එකට ඉන්ක්ලූඩඩ්. ඒ වගේම ඒගොල්ලෝ තනින් තනින් අයිලන්ඩ්ස් වගේ ඒවට ගිහිල්ලා නවත්තනවා. අපිට ටයිම් ඇලොකේට් කරලා දෙනවා 45 මිනිත්ස් වලින් එන්න. එහෙම කියලා. ඉතින් එතකොට අපිට බහැලා ගිහිල්ලා ෆොටෝස් අරගෙන අපි කැමති දෙයක් කරලා ආපහු යාලා කියන වෙලාවට එන්න තමයි තියෙන්නේ. මේක තමයි ඇත්තටම අපේ පළවෙනි ස්ටොප් එක උනේ. ඒගොල්ලෝ මුහුද මැද නවත්තලා ওই විදිහට කොටුවක් ගහලා එයාලා කිව්වා කැමති කට්ටියට මෙතන බහැලා ස්විම් කරන්න හරි ස්නෝකල් කරන්න හරි කැමති නම් කරන්න පුළුවන් කියලා. ඉතින් සසංක නම් ගියා මම නම් ගියේ නෑ. මොකද මට හිතුණා ඇඳුම් ඔක්කොම මාරු කරගෙන ඒක කරන එක වර්ත් නැහැ කියලා ඒ වෙලාවේ. Where are you? Thank you.
Which one? දැන් මේ අපිව එක්කගෙන යන අංකල් කියන්නේ ඔන්න ඔය පේන ගල එලිෆන්ට් කෙනෙක් වගේ කියලා. බලන්න ඔයාලටත් එහෙම පේනවද කියලා. Assalamualaikum. Hai. No ghost? අපිට මේ කයාක් එකේ යන්න සෙට් වෙච්ච අංකල් හරිම හොඳයි. එයාලට එහෙම ලොකුවට ඉංග්‍රීසි එහෙම බැරි වුණත් එයාලට පුළුවන් විදිහට අපිත් එක්ක කතා කරනවා. ඊළඟට දැන් ඔය රවුම යද්දී ලස්සන ෆොටෝස් ගන්න එහෙම හොඳ ස්පොට්ස් තිබ්බොත් එයා අපිට ෆොටෝස් උත් අරගෙන දෙනවා. Ya. Wow. Wait, what you hear? Olu. සර්පයව බල බල යන්න ගිහලා කොහොම හරි තව පොඩ්ඩක් මගේ ඔළුවත් වදිනවා. හැබැයි එයාව දැක්කට පස්සේ මම ඇත්තටම සීතල වෙලා ගියා. මොකද මම කල්පනා කරේම් බැරි වෙලා හරි එයාව මේ කයක් එක ඇතුළට වැටුණා නම් මොනවයින් වෙන්න තිබ්බද කියලා. ඒකත් අර අංකල්ගෙම සර්ප්‍රයිස් එකක්. එයා කොහේද මන්ද තිබිලා මුද්දක් ඇදලා අරගෙන සසංකට දෙනවා. ඒක මට දෙන්නලු. ඒ කියලා එයා ෆොටෝස් උත් අරගෙන දෙනවා අපි දෙන්නගේ. Thank you. No. Cheers. Welcome. Yeah. ඊට පස්සේ අපි හොටෙල් එකට ආව ගමන්ම ඉක්මනට වොෂ් එකක් දාගෙන අනිත් පැත්තට ලෑස්ති වෙලා ආවා පුකෙට් වල නයිට් ලයිෆ් එක කොහොමද කියලා එක්ස්ප්ලෝර් කරන්න. මොකද මේ දවස ෆ්‍රයිඩේ නයිට් එකක්. ඉතින් ගොඩක් හැපනින් දේවල් තිබ්බා එදා. අනිත් එක මේ ස්ට්‍රීට් එක ගොඩක් ෆේමස්. ඉතින් අපි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. Premium. Pink swimmer. Do I have to wear a life jacket also? Yes, everyone. Even your අද දවසේ රුටීන් එකත් ඊයේ දවසේ විදියම තමයි අපිට බෝට් එකේ ගිහිල්ලා එක අයිලන්ඩ්ස් වල බැහැලා ෆොටෝස් අරගෙන කැමති දේවල් කරන්න තමයි තියෙන්නේ. Muhammad Nikamura Abdul අපි ඉන්නේ බැම්බු අයිලන්ඩ් එකේ. ඉතින් මේ බැම්බු නෙවෙයි. මේ තියෙන නිකන් සයිප්‍රස් වගේ.
sightseeing and taking a photo. If you අපි ආවා ඊළඟ අයිලන්ඩ් එකට. මේකේ නම තමයි ෆිෆි අයිලන්ඩ්. ඉතින් තායිලන්ඩ් එද්දි මගේ ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි මේ ෆිෆි අයිලන්ඩ් එක. මොකද මේකේ ලොන්గ్ ටේල් බෝට් එකේ ගහපු ලස්සන ෆොටෝස් මම ගොඩාක් දැකලා තියෙනවා Instagram එකේ එහෙම. ඉතින් ඒ නිසා මෙතන බලන්න එන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ ෆොටෝස් වල තියෙනවා වගේම ඇත්තටම එතන සීනරි එක හරීම ලස්සනයි. ඊට පස්සේ අපිව එක්කගෙන ගියා ඊට චුට්ටක් එහා පැත්තේ තියෙන ස්පොට් එකකට ස්නෝකල් කරන්න. ඉතින් කවුරු හරි ගිය අවුරුද්දේ අපි දාපු මෝල්ඩිව්ස් vlog එක බැලුවා නම් ඒගොල්ලෝ දන්නවා මම ස්නෝකල් කරන්න කොච්චර කැමතිද කියලා. මම විතරක් නෙමෙයි සසංකත් ඒ වගේ. ඔයාලට කැමති නම් ගිහිල්ලා ඒ vlogs දෙකත් බලන්න පුළුවන්. මම පල්ලෙහා description එකෙන් ඒ links දෙකම දාන්නම්. ස්නෝකල් කරලා ඉවර වෙලා අපි දැන් මේ යන්නේ මායා බේ එකට. එතනත් හරිම පොපියුලර් ස්පොට් එකක් ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න එහෙම. අපි ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. මායා බේ එක ඇත්තටම අවුරුදු 4ක් විතර ඒගොල්ලෝ ක්ලෝස් කරලා තිබිලා තියෙන්නේ ටුවරිස්ට්ලට 2018 ඉඳලා 2022 විතර වෙනකන්. මොකද කියලා කිව්වොත් ඕ ටුවරිසම් නිසා ඒගොල්ලෝගේ ඉකෝසිස්ටම් එක ඒ කොරල්ස් මාළුවෝ එහෙම ගොඩක් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට රිකවර් වෙන්න කාලයක් දෙන්න ඒගොල්ලෝ අවුරුදු 4ක් විතර එක දිගටම මෙතන වහලා තමයි තිබිලා තියෙන්නේ. දැනටත් ඔතන ගිහිල්ලා ස්විම් කරන්න කිසිම දෙයක් කරන්න බෑ. ඒ වගේම බෝට්ස් මොකටවත් යන්න බෑ. මොකද ඒගොල්ලෝ එයාලගේ ඉකෝසිස්ටම් එක ගැන එච්චරටම හිතනවා. අද අපි ආවා පුකෙට් වල තියෙන පන්සලකට. මොකද තායිලන්ඩ් කියලා කියන්නේත් ලංකාව වගේම බෞද්ධ රටක්. තේරවාදී බුද්ධ ආගම තමයි හෙත් තියෙන්නේ. හැබැයි එහි තියෙන පන්සල්, එහි තියෙන ඇදහිලි ක්‍රම මං හිතන්නේ ලංකාවට වඩා ටිකක් වෙනස්. ඉතින් අපි බලමු පන්සල ඇතුළත් කොයි වගේද කියලා. This? Which one? You take this? Yeah. Do you want this? Full for fish, 20 baht. Come on, Nagan. Huh? Gun. Yes. 100 baht. Yes. Thank you. Let's go right here because in the middle there are many people feeling. Hi. නිදහස් කරන්න අපි චාලෝන් ටෙම්පල් එකේ. ඔව් අපි මෙයාලව ගත්ත නිදහස් කරන්න. මෙතන මේ ළඟ ගඟක් තියෙනවා. එතන කඩෙන් මාළු අරගෙන එතන ගෙම්බොත් ඉන්නවා. මේ එක එක જાති අය ඉන්නවා. එතනින් ඒගොල්ලෝ අරගෙන අපිට ගඟට නිදහස් කරන්න පුළුවන්. අපිත් ගත්ත පොඩි මාළු සෙට් එකක්. මේ මොකද්ද එයා ට්‍රාන්ස්ලේට් කරලා කිව්වේ? එයා අපිට කිව්වේ මේ පාර මේ චාලෝන් ටෙම්පල් එක දිගේම ගිහිල්ලා දකුණට හැරුණාම පිය එක තියෙනවලු. ඒකේ ගිහිල්ලා වමට හරි දකුණට හරි දෙපැත්තෙන් එකකට රිලීස් කරන්න කිව්වා. හැබැයි කෙලින්ම ගිහිල්ලා end of the pier එකේ රිලීස් කරන්න එපා කිව්වා. මොකද කට්ටිය මේ කැම දානවලු මේගොල්ලෝ චූටි මාළුනේ. ඉතින් දාපු ගමන් ඒගොල්ලෝ ලොකු මාළු ටික කයි කියලා එයා කිව්වා අර දෙපැත්තේ දාන්න කියලා. තව කට්ටියක් ඉස්සරහින් යනවා මාළු නිදහස් කරන්න. අපිත් මේ ඒගොල්ලෝගේ පස්සෙන් යනවා දැන්. දෙකද යවුඩ පැන පෙනේ. හා.
මේ කෑම නම් ඒගොල්ලෝ කන්නේ නෑ වගේ මට පේන්නේ. අන්න ඉබ්බෙක් ඉන්නවා. අනේ අපේ පොඩි මාළු ටිකව කන්න එපා. ඒගොල්ලෝ මේ ළඟට එන්නේ නෑ වගේ ඉබ්බා කෑම කන්න. අන්න එහෙම ගොඩයි. හයි අපි ආව ඕල් පුකෙට් ටවුන් එකට. දැන් අපි කන්න හදන්නේ මේ රෙස්ටොරන්ට් එකේ නම රායා කියලා රෙස්ටොරන්ට් එකක් සජෙස්ට් කරා අපි එක්කන් ආව ඩ්‍රයිවර්. දැන් අපි මේ යන්න හදන්නේ අපි ඊළඟ නයිට්ස් දෙක ඉන්න රිසෝට් එකට. ඒක තියෙන්නේ අයිලන්ඩ් එකක. ඉතින් ඒකේ නම තමයි Island Escapes by Burasari. ඒක 5 star resort එකක්. අපි ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. ඊට පස්සේ එදා රෑ සසංක මට සර්ප්‍රයිස් එකක් දුන්නා. මෙතනට එනකම මම දැනගෙන හිටියේ නෑ මොකද්ද වෙන්නේ කියලා. එයා ස්ටාෆ් එකත් එක්ක කතා කරලා රොමැන්ටික් ඩිනර් එකක් ඕගනයිස් කරලා තිබ්බ බීච් එක අයිනෙම. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒක තමයි. සසංක ගියා තනියෙන්ම මහදවල් 12ට විතර අවුව පිච්චි කයකින් කරන්න. මම නම් ගියේ නැහැ. ඉතින් අද දවසේ නම් අපිට කරන්න විශේෂයෙන් ලොකු දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අයිලන්ඩ් එකකනේ ඉන්නේ. ඒ නිසා එදා ඇත්තටම රෙස්ට් ඩේ එකක් විදියට තමයි දවස් දෙකම ස්පෙන්ඩ් කරේ. මොකද පුකෙට් වල අපි තැන් බලන්න ගිහිල්ලා අපිටත් මහන්සි. ඉතින් ඒ නිසා රෙස්ට් ඩේ එකක් අපිටත් ඕන වෙලා තිබුණා. ඊට පස්සේ අපි දෙන්න ගියා ස්පා එකට ෆුල් බොඩි මසාජ් එකක් දාගන්න. තායිලන්ඩ් ඇවිල්ලා මසාජ් එකක් දාගන්න ගියේ නැත්නම් ඉතින් වැඩක් නෑනේ. ඉතින් මේ මසාජ් එක ඉවර වෙද්දී ඇත්තටම අපි දෙන්නම හරිම සැටිස්ෆයිඩ්. මොකද ඒක එච්චරටම හොඳයි. So good. 10 out of 10.
අපි අද මෙතනින් චෙක් අවුට් වෙනවා. ඊට පස්සේ අපි කොහෙද යන්නේ? next destination එක. එනවා බැංකොක්. අපි එහෙ ඉන්නවා දවස් 4ක්. බලමු අපේ එහෙ එක්ස්පීරියන්ස් එක කොහොම වේද කියලා. bye. අපිව යාපෝට් එකයි යන්න ආවේ හරිම ෆැන්සි මොඩිෆයි කරපු වෑන් එකක්. ඉතින් ඒක ඇතුළ තමයි ඔය ඒකේ ආපු අංකලුත් හරිම ෆනි හරිම හොඳ එක්කෙනෙක්. එයා ඉතින් හරි ආසාවෙන් එයාගේ වාහනේ අපිට පෙන්නුවා. ඊට පස්සේ ඉතින් අපි බැංකොක් ගියා. බැංකොක් vlog එක ඊළඟට අරගෙන එනවා. Stay tuned and thank you for watching. Bye bye.